අද අපි වෙළඳ අමාත්‍යාංශය හැටියට අපේ අමාත්‍යාංශය යටතේ තියෙන විශේෂම ආයතනයක් වෙන පාරිභෝගික සේවා අධිකාරිය. ඊතර දෙවේලේ අපේ රටේ පාරිභෝගිකයන්ට මතක් වෙන සහ ඒ සේවාව අත්‍යවශ්‍ය වෙන අධිකාරියක්. ඉතින් අද දවස විශේෂ වෙන්නේ අපි හැමෝටම විශේෂයෙන්ම ඊයේ දවස තමයි ලෝකයේ තියෙන පාරිභෝගික අයිතිවාසිකම් දිනේ. ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනේ. ඉතින් ඊයේ ඉරිදා දවස අද අපි අඳුදා දවසේ පාරිභෝගික සේවා අධිකාරිය ලෙස අපේ රටේ පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය අපේ අමාත්‍යාංශය මොකද්ද කරන්න කියන කාරණේ සහ මෙතෙක් අරගෙන තියෙන ක්‍රියාමාර්ගත් ඉදිරියට ගන්න සූදානම් ක්‍රියාමාර්ගත් පිළිබඳව ඔබ හරහා මේ රටේ පාරිභෝගික ජනතාව දැනුවත් කරන්න තමයි අද මේ පුවත්පත් සාකච්ඡාව අපි සූදානම් කළේ. ඔබ දන්නවා පාරිභෝගික මේ 2026 ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනේ තේමාව බවට පත් වෙලා තියෙන පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක භාවය සහ පාරිභෝගික විශ්වාසය. ඒ කියන්නේ පාරිභෝගික භාණ්ඩයේ තියෙන ගුණාත්මක භාවය මත තමයි පාරිභෝගික විශ්වාසය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා ඒ පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩයක් ලබා ගැනීමට තියෙන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි පාරිභෝගික සේවා අධිකාරියේ මේ කාර්යභාරය යොමු වෙලා තියෙන්නේ කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ පාරිභෝගික සේවා අධිකාරිය හැටියට පහුගිය කාලය පුරාවට අපි ඉතා විශාල කාර්යභාරයක් සිදු කරා අපේ රටේ පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන්. ඒ නිසා විශේෂයෙන් ඒ අතර ඔබ දන්නවා පහුගිය මාස 5ක් ඉවරයි දැන් මේ පළවෙනි දරන මාස 6ක්ම ඉවර වෙනවා. shopping bag එක පාවිච්චි කිරීම අඩු කරන්න අපි එක් තීරණයක් ගත්තා shopping bag වලට මිලක් අය කිරීම පිළිබඳව. ඉතින් අපිට මේක විවිධ විවේචන ආවා, විවිධ කතා කිව්වා. තව මුදලක් ආපහු මේ shops වලට යනවා කියන කිව්වා. හැබැයි ඔබ අද ගිහිල්ලා ඔබට බලන්න පුළුවන් මේ සුපිරි වෙළඳසල් ජාලා ඇතුළු ගමේ තියෙන පහළම අපේ තියෙන සිල්ලර කඩේ දක්වා මේක අද ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍ය පාවිච්චි කරපු shopping bag ප්‍රමාණය 50%කට වඩා ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම විකල්ප bag දැන් භාවිතයට ඇවිල්ලා තියෙනවා. රීසයික්ලින් කරන්න පුළුවන් පරිසර හිතකාමී බෑග්ස් භාවිතයට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපේ උත්සාහය උනේ. ඒක තමයි අපේ අවශ්‍යතාවය උනේ. ඒ නිසා මේ ජාත්‍යන්තර පාරිභෝගිකතා දිනයේ නිමිත්තෙන් අපි පාරිභෝගික සේවා අධිකාරිය හැටියට වෙළඳ අමාත්‍යාංශය යටතේ අපි සිදු කරමින් තියෙන කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අපි පහුගිය ඔක්තෝබර් 1 වෙනිදා අපි කිව්වා අප්‍රේල් මාසේ 1 වෙනිදා වෙනකන් අපි මාස 6ක කාලයක් දෙනවා. මේ මාස 6න් පස්සේ අපි ගන්නා වූ ක්‍රියාමාර්ග අතරට විශේෂයෙන් අපේ රටේ දරුවන්ගේ නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් අපි කරනවා කියලා. අපි ඒකත් එක්කම ඉදිරියට තව ක්‍රියාමාර්ග ටිකක් ගන්නවා. ඉතින් අපි ඒකේ විශේෂ කරුණක් ඔබට මම සඳහන් කරන්නම්. මොකද අපේ මාස 6 ඉවර වෙනවා අප්‍රේල් මාසේ 1 වෙනිදාට. අපි එදා කිව්වා ප්ලාස්ටික් වතුර බෝතල් දරුවන්ගේ වතුර බෝතල් භාවිතයේදී ගුණාත්මක භාවයෙන් යුතු වතුර බෝතලයක් නිෂ්පාදනය කිරීම වගකීම නිෂ්පාදකයන්ගේ වගකීම. ඒ නිසා මේ නිෂ්පාදකයන් දැනුවත් කරා. ඒකම කැම පෙට්ටි. උදේට දරුවට කැම ටික රස්නෙට දාලා දෙන්න අම්මලා කැමති. ඒ වගේම සීතල වතුර වෙනුවට උණු වතුර ටිකක් බෝතලයට දාලා දෙන්න අම්මලා කැමති. හැබැයි අම්මා දන්නේ නැහැ මේ බෝතලෙත් එක්ක දරුවගේ ඇඟට දරුවගේ ශරීරයේ තියෙන ස්නායු පද්ධතියට හානි කරන BPA කියන රසායනික ද්‍රව්‍යයන්, ටැලේට් කියන රසායනික ද්‍රව්‍යයන් මිශ්‍ර වෙනවා කියන එක අම්මා දන්නේ නැහැ. දැන් නිෂ්පාදකයාගේ තමයි වගකීම තියෙන්නේ ඒ භාණ්ඩය ගුණත්වයෙන් යුතුව නිෂ්පාදනය කරලා වෙළඳපොළ නිකුත් කරන එක. ඒ නිසා අපි මේ නිෂ්පාදකයා ආනයනකරුවා සියලු දෙනා දැනුවත් කරලා තියෙනවා අප්‍රේල් මාසේ 1 වෙනිදායින් පස්සේ අපි මේ ක්‍රියාමාර්ගය ගන්නවා කියලා. අපි මේකට අදාළ ගැසට් පත්‍රය නිකුත් කළා. ඔබට මතක ඇති මේකට අදාළ අපි ගැසට් පත්‍රය නිකුත් කළා. ඒ ගැසට් පත්‍රය අනුව තමයි අපි මේ කටයුත්ත සිදු කරන්නේ. මේ ගැසට් පත්‍රයට අනුව මේ දිනේ තියෙන ගැසට් එකේ මම ළඟ ගැසට් එක තියෙනවා. ඒ නිසා මේවා කල් තියා දැනුවත් කරලා ආයතන දැනුවත් කරලා අපි මේ කරන්නේ. මේ ගැසට් පත්‍රය අනුව මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසේ 1 වෙනිදා බදාදා. නිසා මේ 1 වෙනි බදාදා අපි නිකුත් කරපු ගැසට් පත්‍රය හරි පැහැදිලිව කියනවා දියරමය පාන රැගෙන යාමට එක්වරකට වඩා භාවිතා කරන සුදුසු ප්ලාස්ටික් බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර. ලදරුවන්ට ආහාර ලබා දීම සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල් සහ කෑම පෙට්ටි සදාන ප්‍රමිති පිරිවිතර. මෙන්න මේ පිරිවිතර අපි ඇතුළත් කරා. ඒ ඇතුළත් කරලා තමයි මේ ගැසට් පත්‍රය අපි නිකුත් කරේ. මේ ගිය අවුරුද්දේ අපි මේ ගැසට් එක ගහලා තමයි දැනුවත් කිරීම කරේ. එතකොට මේ දැනුවත් කිරීමත් එක්ක අපි ඒගොල්ලන්ට කිව්වා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අනුමත කරන රසායනික ද්‍රව්‍ය වල ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවා නම් මේ BPA සහ ටැලේට් කියන රසායනික ද්‍රව්‍ය මේ ප්ලාස්ටික් වතුර බෝතල් සහ ලදරු කිරි බෝතල් කෑම පෙට්ටි වල තියෙනවා නම් අන්න ඒවා වෙළඳ පොලෙන් ඉවත් කරන්න කටයුතු කරනවා විතරක් නෙමෙයි වඩා දාලා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා පනතට අනුව පාරිභෝගික සේවා අධිකාරියට පැවරලා තියෙන බලය අනුව. මේක කරන්නේ පාරිභෝගිකයක ආරක්ෂාව. ඒ කියන්නේ මේ අය තමයි විශේෂ අවධානයක් සහිත කණ්ඩායම. විශේෂයෙන් ගැබිණි මාතාවන්, ඊට පස්සේ අපේ ඉන්න දරුවෝ,
මේ අය තමයි මේක පාවිච්චි කරන්නේ. දරුවට කිරි බෝතලේ වගේම කෑම පෙට්ටිය, වතුර බෝතලේ මේවා මේ දරුවන් පාවිච්චි කරන්නේ අම්මලත් එක්ක. ඒ නිසා මේ ලදරුවන් වගේම ගර්භණී මාතාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි මේවා කල් තියා දැනුම් දීලා අදාළ නිෂ්පාදන වල ප්‍රමිතිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තහවුරු කරන ප්‍රමිතිය අනුව නිෂ්පාදනය කරන්න කියන දැනුවත් කිරීම කරලා තමයි අපි මේ කටයුත්ත සිදු කරමින් තියෙන්නේ. ඒ වගේම මේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළ අපි කිරීමට නියමිත වැඩ ටිකක් තියෙනකොට මම කියන්නම් අපි මේ වෙනකොට ඒවට අදාළ ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා. අපි දාලා තියෙන පාරිභෝගික සේවා අධිකාරිය මේ සැලෝන් ටිකක් බලන්න යන්න ඕනේ. කට්ටිය අකමැති වෙයි දන්නේ කරන්න දෙයක් නැහැ. සුදු වෙන්න සෑහෙන ක්‍රීම් ගන්නවා. අපි ඒ ගැසට් එකකින්ම අපි මේ ගැන කියලා තියෙනවා 2018 මැයි මාස 3 වෙනිදා තමයි මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ. ඒ ගැසට් එක අනුව මේ නිෂ්පාදන වල තිබිය යුතු බැරලෝහන ප්‍රමාණයක් තියෙනවා. මම ඔබට පෙන්නන්නම් මේ භාණ්ඩ ටිකත් අපේ පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් ගෙනල්ලා තියෙන්නේ. මේකට අපි නඩු දාලා තියෙනවා. මේ තියෙන්නේ වෙළඳපොලේ තියෙන ඔබට පේනවා ඇති මේ වගේ තියෙන්නේ මේ රසදිය ප්‍රමාණය. ඉතින් වෙළඳපොලේ තියෙන මේ භාණ්ඩවල තියෙන මේවා විකුණනවා දැන්. මේවා විකුණන විතරක් නෙමෙයි මේ තියෙන්නේ ඔබට බලන්න පුළුවන් අපි මට නඩු දාලා තියෙන්නේ. නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මම ප්‍රමාණය පොඩ්ඩක් කියන්නම්. මේක විතරක් නෙමෙයි මේ පැත්තේ තියෙනවා මේ. සුදු වෙන්න ගන්නකොට බලාගෙන එකපාර සුදු වෙලා යනවා යන්නේ කොහොමද කියලා දන්නේ නැතුවනේ මෙයන්. ඒ නිසා මේකේ තියෙන්නේ සාමාන්‍ය ශ්‍රී ලංකා ප්‍රමිතිය අනුව රසදිය තිබිය යුත්තේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකයි. දැන් මේකේ තියෙනවා මේ ඔබට පේනවා ඇති. මේ භාණ්ඩ වර්ගත් එක්කම තියෙන 64570යි 62440යි 66680යි 56780යි 57480යි 45380යි මේ 36920යි 37250යි 38770යි 32980යි 42980යි 17520යි කිලෝග්‍රෑම් එකක තිබිය යුතු මිලිග්‍රෑම් ප්‍රමාණය එකක් වෙනකොට තියෙන ප්‍රමාණය සුදු වෙලා ඉතිරුනොත් ඇති හැම යන්නේ නැතුව මේ ගැසට් එක අනුව අපි පාරිභෝගික සේවා අධිකාරිය මේ කටයුත්ත වෙනුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අරගෙනක් තියෙනවා. අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලනවා මේ ප්‍රමිතීන් වලින් තොරව ඔබව රැවටීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ ව්‍යාපාරික ජාලා හැටියට ක්‍රියාත්මක වෙමින් සමහරව මේ ක්‍රීම් වර්ග විකුණනවා. හැබැයි මේ ක්‍රීම් වර්ග විකුණන අයත් ඒ වගේම සුදු වෙලා තමයි ඉන්නේ මොකද ගන්න මේවනේ. එතකොට ඒක නිසා මේ සුදු වීම කියලා කිව්වම මේකෙන් ශරීරයට අනවශ්‍ය සහ අහිතකර බැරලෝහ ප්‍රමාණයක් හැමතිස්සෙම මේ ශරීරයේ ඇප්ලයි කරගන්න ගිහිල්ලා අතුල්ලා ගන්න ගිහිල්ලා අවසානයේ වෙන්න පුළුවන් ලෙඩවීම. ඒ නිසා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා ප්‍රමිති ආයතන ප්‍රමිති හදලා තියෙන ඒකට. ඒ නිසා අපි ඉදිරි සති දෙක තුල අපි පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා මෙවැනි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ නිෂ්පාදනය කරන විතරක් නෙමෙයි විකුණන එකක් කරනවා. ඒ වගේම මේ සැලොන් හරහා මේවා ව්‍යාප්ත කරන වැඩේ කරනවා. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස අපි ඒගොල්ලන්ගේ වගකීම පාරිභෝගිකයාට ගුණවත් වෙන යුතු භාණ්ඩයක් දෙන එක. ඒ නිසා මේ ප්‍රමිතියෙන් තොර බඩු විකුණනවා නම් මේ සැලොන් ටික පරීක්ෂා කරලා අපි ඒ දැනුවත් කරන්න මේ පාරිභෝගික භාණ්ඩ පිළිබඳව දැනුවත් කරන පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගවලදී ඔවුනුත් මේක දායක කරගන්න කටයුතු කරනවා. මොකද සැලොන් හරහා කරන එක වැඩිපුර යන්නේ. ඒ වගේම පාසල් දරුවන් දැනුවත් කිරීම විශේෂයෙන් කාන්තා පාසල්. මේ පොඩි දරුවෝ කාන්තා පාසල් වලින් අපේ දරුවෝ දැරියෝ මේ කාන්තා පාසල් වලින් දැරියන් දැනුවත් කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙන දවස් දෙක ඇතුළත. ඒ වගේම තමයි සාම්පල් ටෙස්ට් කරන ඒවාත් අපි වෙළඳපොළ තුල කරනවා ඉස්සරහට. ඒ ටෙස්ටින් හරහා අපි පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්ලාස්ටික් කිරි බෝතල්, වතුර බෝතල්, කෑම පෙට්ටි වගේම මේ භාණ්ඩවල ගුණත්වය පරීක්ෂා කරන්න අවශ්‍ය කරන කටයුතු අපි කරනවා. ඒ වගේම ඔබ දන්නවා ඉදිරියට එන උත්සව සමය අවුරුදු කාලේ. ඒ අවුරුදු කාලේ එනකොට අවුරුදු කාලේට අපිට පාරිභෝගිකයෝ ලහිලහියේ මිලදී ගැනීම කරනවා. ඒ ලහිලහියේ මිලදී ගන්නකොට තමයි ලහිලහියේ මිල වැඩි කිරීම කරනවා, අනාරක්ෂිත භාණ්ඩ විකුණනවා, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකුණනවා, විවිධ වැඩ කරනවා. ඒ නිසා අපි මාර්තු මාසේ 18 වෙනිදා සිට පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් නව සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් පාරිභෝගික පැමිණිලි පිළිබඳ විශේෂ අවධානය යොමු කර කඩිනම් විමර්ශනය සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම 19.77 මොන මතක තියාගන්න පාරිභෝගික ජනතාව මට ඍජුව කෝල් කරනවා මේ පැමිණිලි ඉදිරිපත් කරන්න. ඉතින් නැවත මම මේවා පාරිභෝගික සේවා අධිකාරියට යොමු කරන්නේ. 19.77ට කතා කරලා කියන පැමිණිලි අපි මේ වෙනකොට ඒකට අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදවලා සවස 4:00 වෙනකම් ඒ පැමිණිලි බාර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ වර්ගන අදාළ දිස්ත්‍රික්කවලට යොමු කරලා විමර්ශනය සඳහා අවශ්‍ය මැදිහත් වීම කරනවා. ඒ වගේම 4:00 පස්සේ එන පැමිණිලි අපි රෙකෝඩ් කරනවා.
රෙකෝඩ් කරලා පහුවදා දවසේ වනවත විමර්ශනය සඳහා අවශ්‍ය පියවර ගන්න. නිසා පාරිභෝගිකයන් 19:74ට කතා කරලා කියනවා වගේම ඒවට අවශ්‍ය කරන කඩිනම් විමර්ශනයන් කිරීමට අවශ්‍ය මැදිහත් වීම පාරිභෝගික සේවා අධිකාරිය හැටියට අපි කරනවා. ඒ විමර්ශනය කරනවා, පසුවිපරම් කරනවා. මොකද මේවා පවත්වාගෙන යෑමේදී පාරිභෝගිකයන් සිදුවන මේ අවදානම් අවම කර ගැනීම සඳහා මේ උත්සව සමයේදීත් අපි මේ වැඩේ කරනවා. ඒ නිසා මම කියන්න ඕනේ මේ කටයුතු කරන ගමන් තවදුරටත් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අපි ගන්න. ඉතින් පාරිභෝගිකයන් කඩේට ගිහිල්ලා එක්ස්පයර් ඩේට් එක බලනවා නේද? නිෂ්පාදිත දිනේ බලනවා, එක්ස්පයර් ඩේට් එක බලනවා, සීනි කොච්චරක් තියෙනවද කියලා බලනවා. එතකොට මේවා SLS සහතික තියෙනවද බලනවා. මේ වගේ විවිධ දේවල් බලනවා. ඒ බලනවා වගේම නිකන් මිල අඩු කරලා වෙළඳාම් කරන දැන් ජාල හැදිලා තියෙනවා මේ සමාජ මාධ්‍ය හරහා මේ ඔන්ලයින් මාකටිං. ඔන්ලයින් මාකටිං වල ඒ මාකටිං හරහා සිද්ධ වෙන්නකොට ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් දෙන එක. ඒතකොට ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් දෙන එක වෙනකොට ඔන්ලයින් මාකටිං හරහා දෙන්න හදනවා නම් ගුණත්වයෙන් තොර භාණ්ඩයක් අපි ඒ ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ උත්සව සමයේ එහෙම යන්න බැරි නිසා මේ ඔන්ලයින් හරහත් මේ වෙළඳාම් වැඩිපුර එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඔන්ලයින් හරහත් ඒ වැඩිපුර එන්න පුළුවන්කම වෙළඳාම් තියෙන නිසා අපි හිතලා තියෙනවා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ඔන්ලයින් හරහා කරන දේවලුත් නියාමනය කරන්න. ඒ ඔන්ලයින් හරහා කරන දේවල් නියාමනය කිරීම සඳහාත් අපි තීරණයක් කරන් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එකක් ආරම්භ කරන්න ඔන්ලයින් බිස්නස් කරන අය. ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින්. එතකොට කොහොමද මේක කරන්නේ කියලා අහුවොත් මොකද මේ භාණ්ඩේ බෙදා හරින්නේ කොරියර් සර්විස් එකක් කරන්නේ. එතකොට කොරියර් සර්විස් ටික අපි දැන් ලියාපදිංචි කරනවා මේකත් එක්කම අපි මේකට අදාළ ගැසට් පත්‍රයක් අපි නිකුත් කරලා තියෙනවා දැන්. ඒ අනුව විධානාංක 91 2023 මැයි මාස 17 වෙනිදා ගහලා දෙන ගැසට් පත්‍රයක් අනුව තමයි අපි මේක කරන්න කල්පනා කරමින් ඉන්නේ. මේ ඊ-කොමර්ස් ප්ලැට්ෆෝම් හරහා සිදු කරන වෙළඳාමට අදාළව ඒ අදාළ නිෂ්පාදකයන් ලියාපදිංචි කරනවා. එතකොට ලියාපදිංචි කරද්දී නිෂ්පාදකයාගේ නිෂ්පාදනයේ ගුණත්වය පිළිබඳව ඔහු විකුණන භාණ්ඩය පිළිබඳව ඔහුගේ තහවුරු අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක එතකොට අපිට එන්නේ නැතුව යනවා නම් අපි කොරියර් සර්විස් වලට කියනවා ඔයගොල්ලෝ ගුණත්වයෙන් යුතු භාණ්ඩ විකුණන වැඩේට දායක වෙන්න එපා. ගුණත්වයෙන් යුතු භාණ්ඩ විකුණන්න. ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ විකුණන්න. අනතුරු සහිත, පිළිකාකාරක සහිත ජනතාවට පාරිභෝගිකයාට ලෙඩ රෝග යන භාණ්ඩ විකුණන්න මැදිහත් වෙන්න එපා. ඒ නිසා අපි ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල භාණ්ඩ විකුණන ව්‍යාපාර කරන අය ලියාපදිංචි කරනවා. ඒ වගේම අපි කොරියර් සර්විස් ටිකත් ලියාපදිංචි කරනවා. මේ ටික කරලා 2026 අවුරුද්දේ අපි පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ගත යුතු ක්‍රියාමාර්ග ටික කඩිනම් කරලා සහ විධිමත්ව ගන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන් අපි පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන්, ඒ කියන්නේ ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් වගේම පාරිභෝගික විශ්වාසයක් දිනාගත යුතු වෙළඳපොළ තත්වයක් තමයි ඇති කරන්න හදන්නේ. ඒ නිසා නිෂ්පාදකයට වගකීමක් තියෙනවා, ව්‍යාපාරිකයට වගකීමක් තියෙනවා, පාරිභෝගිකයට වගකීමක් තියෙනවා. ඒ තුන් දෙනාගම වගකීම තියෙද්දී පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යභාරය පාරිභෝගිකයාගේ ආරක්ෂාව වඩා හොඳින් තහවුරු කිරීම සඳහා වෙළඳපොළ තත්වයන් පරීක්ෂාවට ලක් කරලා වෙළඳපොළේ තියෙන ඒ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය මැදිහත් වීම කරන එක. ඒ නිසා අපි පහුගිය කාලය පුරාවට මෙවැනි ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක හිටියා. අපි ඒවා දැන් ටිකක් වේගවත් කරන්න යනවා. සමහර වැඩ අපි විධිමත් කරන්න හදන. ඔබට මතක ඇති මෙතන ස්ථානයේදී අපි ඔබට කතා කරලා කිව්වා shopping bag මිල ආය කරනවා වගේම අපි මේ shopping bag පාවිච්චි අඩු කරන්න හදන හොඳට. දවසකට මිලියන 26ක් shopping bag එකතු වෙනවා. දවසකට මිලියන 26ක් එකතු වෙච්ච එක දැන් අපි 13ට බස්සලා තියෙනවා. දවසකට shopping bag මිලියන 13ක් පරිසරයට එකතු වෙන නවත්තලා තියෙනවා. ඉතින් ඒක අති විශාල ක්‍රියාවලියක්. ඒ වගේම මේ ප්ලාස්ටික් වතුර බෝතල්, කෑම පෙට්ටි, ලදරු කිරි බෝතල් මේ වගේ BPA ප්‍රමාණයක්, තැලයිට් ප්‍රමාණයක් කොච්චරද කියන බලන එක අපි දැන් කරමින් තියෙනවා. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය මේ අප්‍රේල් 1 වෙනිදා නම් අපි ගැසට් නිකුත් කරලා මේ ක්‍රියාමාර්ගය අපි ගන්නවා. ඒ වගේම පාරිභෝගිකයාගේ දැනුවත් වීම සඳහා සහ පාරිභෝගිකයාගේ අවබෝධය සඳහා පාරිභෝගික ආරක්ෂාව සඳහා විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් කරා. පාරිභෝගිකයන් සහ වෙළෙන්දන්යන් දෙපාර්ශ්වම අපි පහුගිය කාලේ පුරාට දැනුවත් කරා. වෙළඳසැල්වල මිල දර්ශනයන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරලා අපි ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් දීලා පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරා. අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය පාරිභෝගිකයන් හිගයකින් තොරව පාරිභෝගික භාණ්ඩ ලබා දීම සඳහා මැදිහත් වීම කරන්න අපි කටයුතු කරා. ප්‍රමිති පරීක්ෂාවන් අපි කරමින් තියෙනවා. සේවා සැපයීමේදී විශේෂයෙන් පාරිභෝගිකයට ඉහළ මට්ටමේ සහ කාර්මික සේවාවක් සැපයීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාවත් දැනුවත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. පැමිණිලි විමර්ශනයට අවශ්‍ය කරන අපි තීන්දුව අරගෙන ඒවට අවශ්‍ය සේවක කණ්ඩායම් බඳවාගෙන අවශ්‍ය ක්‍රියාවලිය වැඩ කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ විදිහටම දිස්ත්‍රික් මට්ටමින් අපි පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා කටයුතු කරමින් තියෙනවා. ඉදිරියට අපි තීරණයක ඉන්නවා හැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික්ක 25 දවසකට කඩ 10ක් පරීක්ෂා කරනවා. ඒතර කඩ 250ක් ඉස්සරහට අපි පරීක්ෂා වෙනවා. වෙළඳපොළ තුල මේ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය කරනවාද එහෙම නොවන දේවල් සිදු කරනවාද කියන කාරණේ පිළිබඳව පාසල් ආශ්‍රිත පවත්වා ගන්න ආපනශාලා සහ වෙළඳසැල් තුල අලෙවි වෙන
භාණ්ඩ පිළිබඳව ඒවයි ගුණාත්මක භාවය පිළිබඳව පිරිසුදු භාවය පිළිබඳව පරීක්ෂා කරන්න අපි ඉස්සරහට කටයුතු කරනවා. ඒ වගේම 77 අංගයක දාන පාරිභෝගික ආරක්ෂක පන්ති යටතේ පැවැදී ඇති බලතල අනුව නීති විරෝධී ලෙස කටයුතු කරන වෙළෙන්දන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරන්න සූදානම් වෙලා තියෙනවා. මේ වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී අපිත් එක්ක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මධ්‍ය පරිසර අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශ සහ ප්‍රාදේශීය පරිපාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් අපිත් එක්ක එකතු කරලා වැඩ කරනවා. ඒ නිසා අද 2026 මාර්තු මාසයේ 16 2026 මාර්තු මාසයේ 15 වෙනිදා ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියත් වෙළඳ අමාත්‍යාංශය හැටියටත් අපි අපේ රටේ පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග ප්‍රමාණයක් පිළිබඳව තමයි දැනුවත් කරන්නේ. ඒ වගේම ඔබ දන්නවා මේ අපි ඉන්නේ සුවිශේෂී වටපිටාව. ඒ කියන්නේ මේ සුවිශේෂී වටපිටාවක් කිව්වේ අප විසින් තීරණය නොකරන, අප විසින් පාලනය කළ නොහැකි ලෝක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා මේ ලෝක තත්ත්වයේ විසින් පාරිභෝගිකයාට වෙළඳපළට ප්‍රවිෂ්ඨ වීම සඳහා අතිශය දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කාලේ තමයි අර ඔන්ලයින් බිස්නස් වැඩි වෙන්න පුළුවන්කම තියෙන්නේ. ගෑස් එකක් ගෙදරට ගෙනත් දුන්නා තමයි. ඒ වගේම මේ කාලේ තමයි භාණ්ඩ ගෙදරටම ගෙනත් දීමේ බිස්නස් වැඩි වෙන්නේ. එතකොට ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමේදී බරපතල ප්‍රශ්න එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මේ ඔන්ලයින් බිස්නස් කරන අයටත්, ඊ-කොමර්ස් ප්ලැට්ෆෝම් කරන අයටත්, කුරියර් සර්විස් කරන අයටත් කියන්නේ මේ සුවිශේෂී කාලය තුල පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් ඔබේ පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග, ඒ වගේම මේ පසුවිපරම සොයා බැලීම කරන්න. එහෙම නැත්නම් ඔබට විරුද්ධව තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ දිනවල පාරිභෝගිකයන් රටක් හැටියට අපි ලෝකයේ ඉස්සරහ මේ තියෙන තත්ත්වෙට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන් රජයක් හැටියට තෙල් සඳහා අපිට QR එකක් අනුගමනය කරන්න උනේ ලෝකයේ සැපයුම් මාර්ග පිළිබඳ දවස ගානේ ඇති වෙන තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ වගේම පාරිභෝගිකයාගේ පාරිභෝජන රටාව උනත් මේක ඇතුළේ වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ආහාර නිෂ්පාදන, ප්‍රවාහනය වැනි කාරණාවලදීත් යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සියලු තත්ත්වයන් තේරුම් අරගෙන පාරිභෝගික ජනතාව ලෙස අපි ලෝක දේශපාලනයේ යම් මුන්සුම්කාරී තත්ත්වයක්, යුදමය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ යුදමය තත්ත්වය අපිට බලපාමින් තිබෙනවා. කැපවීම මාර්ග වලට බලපාමින් තිබෙනවා. බෙදාහැරීම් මාර්ග වලට බලපාමින් තිබෙනවා. නිෂ්පාදනයේ බලපාමින් තිබෙනවා. හෙට අනිද්දා වෙනකොට අපිට work from home නැත්නම් ගෙදර ඉඳන් වැඩ කරන්න, රිමෝට්ලි වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සියලු තත්ත්වයන්ට අපි මුහුණ දිය යුතු වෙලා තිබෙනවා. ඒ නිසා පාරිභෝගිකයාගේ ආරක්ෂාව ගැන හිතලා වැඩ කරනවා වගේම පාරිභෝගිකයන්ටත් වගකීමක් තියෙනවා. මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා. මේ මතුවලා තියෙන යුදමය තත්ත්වය තුල රටක් හැටියට අපි වැඩ කරද්දී රටේ සියලු දෙනාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හිතලා මතලා වැඩ කරන එක. ඒ නිසා අපි වෙළඳ ප්‍රජාවට, නිෂ්පාදකයන්ට, බෙදා හරින්නන්ට, පාරිභෝගිකයන්ට සියලු දෙනාට කියන්නේ මේ ලෝකයේ ඇතිවලා තියෙන යුදමය තත්ත්වය විසින් ඇති කරන බලපෑමට අපිට මුහුණ දිය යුතු වෙලා තියෙන බැවින් ඒ පිළිබඳව සිතාමතා වැඩ කරන්න. ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනේදී අපේ රටේ පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය ලෙස අපි තා විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අනුගමනය කරනවා. අපි විශේෂයෙන් ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි සහ ලදරු කිරි බෝතල් අපේ රටේ දරුවන්ගේ සහ ගර්භණී මාතාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු තීරණ. අපිට මේවට ආපහු කේවල් කෙරෙන්නේ නැහැ. අපි නිෂ්පාදකයන්ට මේකට මාස 6කට කලින් දැනුම් දුන්නා. අපි ගන්නා තීරණය පිළිබඳව. ඒ නිසා BPA සහ ටැලේට් කියන රසායනිකයන් ශ්‍රී ලංකා ප්‍රමිතිය වලට පහලින් තියාගන්න ඕනේ. ඒ වගේම එහෙම නොවනවා නම් එයට අදාළව පාරිභෝගික සේවා අධිකාරිය පනත යටතේ අපි නීතිය ක්‍රියාත්මක කරනවා. නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. ආනයනකරුවන්ටත් අපි කියන්නේ ආනයන වෙළඳපොළට එන්න අපිට දෙන්නේ නැහැ. ඒවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ වගේම නැවත මතක් කරන්න ඕනේ සුදු වෙන්න කියලා ගාන ගොඩක් ක්‍රීම් වල තියෙන්නේ වැඩිපුර රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවා අපේ ශරීරයට හොඳ නැහැ. ඒ නිසා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඒවා ඔබට දැනුවත් කිරීම අපේ වගකීම. ඒ නිසා වෙළඳපළ තුල මා ඔබට පෙන්වු මේ විශාල ප්‍රමාණයක්, මේ තියෙන විශාල ප්‍රමාණයක් ක්‍රීම් වර්ග, සබන් වර්ග කියලා කියන මේ ಜಾතිට විරුද්ධව අපි නඩු දාලා තියෙන්නේ දැන්. ඒ නිසා මේ ආයතන ඇඳවලා තියෙනවා. ඉතින් මේවා කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව මිනිස් ශරීරයට කොහොමද ගැලපෙන්නේ කියන එක බලන්නේ නැතුව මේ ඊයම් වර්ග ශරීරයට එකතු වෙන මේ ප්‍රයෝජනයට ගන්න සමහර ක්‍රීම් වර්ග පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒවට අදාළ අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරලා තියෙනවා. ඒවා පාවිච්චිය පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කරගන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. සැලෝන් සහ මාකට් එකේ සුපිරි වෙළඳසැල් හරහා මේවා කරනවා. ඒ වගේම ඔන්ලයින් හරහා මේක පාලනය කරන්න වැඩ කරනවා. ඒ නිසා මේ සියල්ල කරන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා අඩුපාඩු මැද වුණත් පාරිභෝගික සේවා අධිකාරිය විශාල සේවකයෙක්ගෙන් තිබුණා. අපි මේ ආණ්ඩුව ඇවිල්ලා තමයි බඳවා ගැනීම සඳහා අවසර දුන්නේ අපි. දැන් අපි මේ බඳවා ගැනීම සිදු කරමින් තිබෙනවා. මේ බඳවා ගැනීම කරමින් අපි පාරිභෝගික සේවා අධිකාරිය හැටියට අපේ රටේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්
ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මාධ්‍ය ජාලා ලෙස අපි ඔබෙනුත් ඉල්ලනවා. ඒ වෙනුවෙන් ඔබටත් ලබා දිය හැකි උපරිම සහාය අපිට ලබා දෙන්න. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා Facebook අනෙකුත් සමාජ මාධ්‍ය හරහා මේ සිදුවෙන මේ මිලදී ගැනීම වෙළඳාම් වගේ ඒවා පිළිබඳව දැනුවත් කිරීම අපි කරනවා. ඒ වගේම අපේ Facebook හරහාත් අපි මේ පිළිබඳව දැනුවත් කිරීම අපි කරලා තියෙනවා. මොනවාද වෙළඳපොලේ තියෙන පාරිභෝගිකයාට පාරිභෝජන නුසුදුසු බාහන්න කියන ඒවා. නිසා අපි පාරිභෝගික සේවා අධිකාරියේ නිල වෙබ් අඩවිය හරහා ඒ වගේම සමාජ මාධ්‍ය ගිණුම් හරහා අපි මේ ප්‍රදර්ශනයන් මේ දැනුවත් කිරීම ජනතාවට සිදු කරමින් පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා පාරිභෝගිකයාට ගුණත් වෙන යුතු භාණ්ඩයක් ලබා දීමෙන් තමයි පාරිභෝගික විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය තමන්ගේ කාර්යභාරය මනාව ඉටු කරමින් තිබෙනවා. ඒ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරන්න ඔබ ලබා දෙන සහායටත් ස්තුතිවන්ත වෙමින් අපේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. අවුරුදු සමය තමයි එළඹෙන්නේ. ඔව්. දැන් මේ තියෙන යුද්ධ තත්ත්වයත් එක්ක කොහොමද ඔබතුමාලා රජය සැලසුම් කරලා තියෙන්නේ ජනතාවට අවශ්‍ය බඩු ලබා දෙන්න? ඔව් ඇත්තටම දෛනිකව මේ යුද්ධ තත්ත්වය විසින් ඇති කරන වර්ධනය අපේ රටේ සැපයුම් ජාලාවලට තෙල් සැපයුම, ගෑස් සැපයුම විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ විශේෂයෙන් අල ලුණු සීනි පරිප්පු වගේ ඒවා ඉඳන් අපි පිටින් ගේනවා. අපිට ප්‍රමාණවත් සහල් තියෙනවා. ඒ නිසා අපිට මාස 3කට 4කට අතිරික්ත සහල් නිෂ්පාදනයක් අපේ රටේ දැනටත් තියෙනවා. ඒ නිසා අපිට 80%ක් පමණ අල පිට රටින් ගේනවා, 80%ක් පමණ ලුණු පිට රටින් ගේනවා, 100%ක් පරිප්පු පිට රටින් ගේන්නේ, සීනි 90%ක් පිට රටින් ගේනවා. ඉතින් හාල් මැස්ස වගේ ඒවා අපිට ඍජු බලපෑමක් ආවා. දැන් අපි තායිලන්ත පැත්තෙන් ගේන්නේ, විශේෂයෙන් ආව ඉරානයෙන් 70%ක්. ඉන්දියාව සහ පාකිස්තානය වගේ කලාපවලින් අපිට තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් චීනයෙන් වගේ ආවා. ඉතින් අපි මේ සැපයුම් මාර්ගවල තියෙන තත්ත්වය අපට පමණක් නෙමෙයි ඒ රටවල් වලටත් අදාළයි. නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා, රක්ෂණ ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා යම් මිල වෙනස් වීම වෙන්න පුළුවන්කම තියෙනවා. තෙල් මිල වැඩි වුණා වගේම අනිත් භාණ්ඩවලත් යම් සුළු වෙනස්කම් විය හැකි වෙලා තියෙනවා. ඒ නිසා අපි දෛනිකව මේ පිළිබඳ විමර්ශනය කරමින් පාරිභෝගිකයාට මේ භාණ්ඩ ලබා දීම සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය කළමනාකරණය රජයක් විසින් කරන්න උත්සාහ කරමින් තිබෙන්නේ. ඒ නිසා දෛනිකව සිදුවෙන වෙනස්කම් අප මොන කළමනාකරණය කරන්න හැදුවත් බලපෑම ඇති කරන්න පුළුවන්. ලංකාවට එන්න තියෙන තෙල් නැව් ප්‍රමාද වෙනවා නම් ඒකෙන් අපිට බලපෑමක් වෙන්න පුළුවන්. නමුත් දැනට අපි මේ අප්‍රේල් මාසයේ දක්වා ලැබිය යුතු තෙල් නැව් 4ක් දින සහිතව ඒගොල්ලෝ තෙල් නැව් අපිට තෙල් සැපයීමට අදාළ පොරොන්දුව දීලා තියෙනවා. ගෑස් ටික අපිට ලබන දෙසැම්බර් 31 වෙනකන් ඔවුන් ගෑස් ලබා දීම සඳහා වෙච්ච එකඟතාවයට අනුව ගෑස් ලබා දෙමින් තිබෙනවා. පෞද්ගලික ගෑස් සමාගම් අදාළ කටයුතු සිදු නොකර යම් ප්‍රමාණයකට ප්‍රමාදයක් ඇති කරමින් තිබෙනවා. ඔවුන්ට රජයක් හැටියට ලබා දිය යුතු සියලු පහසුකම් ලබා දෙමින් තියෙනවා. විශේෂයෙන් 120යි පෞද්ගලික ගෑස් සමාගම් තියෙන්නේ. හම්බන්තොටේ ගෑස් ටර්මිනල් එකක් තියෙනවා 30000ක් ගබඩා කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට බදු ගෙවලා මෙතෙන්ට අදාළ බදු ගෙවලා රට ඇතුලේ ගෑස් විකුණන්න අවශ්‍ය කරන ඉඩ උන්ට හදාලා දීලා තියෙනවා. ඒ නිසා අපි රජයක් හැටියට මේ තත්ත්වයන් දෛනිකව පසුවිපරම් කරමින් කළමනාකරණය කරන්න කටයුතු කරනවා. අපි හිතනවා වෙළඳපොළ තුල දැනට අපිට හිගයක් ඇති වෙලා නැහැ. ඉදිරියටත් මේ තත්ත්වය පවත්වා ගන්න අපි ආනයනකරුවන්, නිෂ්පාදකයන්, බෙදාහරින සියලු දෙනා එක්ක සාකච්ඡා කරමින් වැඩ කරනවා. ඔබතුමා සඳහන් කරනවා මාස 3-4කට හාල් වෙළඳපොලේ තියෙන බව. දැයි කීරි සම්බ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන මේ තහනම් බඩුවක් ගන්න විදියට හොරෙන් ගිහිල්ලා තමයි ගන්නලා දෙන්නේ. චුප්‍රි වෙළඳසැලවලවත් ගන්න විදියක් නැහැ. ඒකෙන් තේරුම් යන්නේ වැඩි මිලක තමයි විකුණන්නේ කියලා. මේ කීරි සම්බා හිඟේට ඔබතුමාලා තේරුමක් ගන්නවා. ඔව් ඇත්තටම අපේ රටේ සහල් පරිභෝජනය ගත්තොත් එහෙම තියෙන්නේ රතු සහල් සහ සුදු. එහෙම නැත්නම් නාඩු සහල් තමයි 85%ක් පරිභෝජනය කරන්නේ. ඒ අනුව තමයි නිෂ්පාදනය තියෙන්නේ. 64ක් පමණ තමයි මේ මහා කන්‍ය අපේ නිෂ්පාදනය සුදු නාඩු. 121යි රතු නාඩු. 85ක් මේ සහල් තමයි නිෂ්පාදනය වෙන්නේ. 9ක් තමයි කීරි සම්බ පරිභෝජනය තියෙන්නේ. 6ක් සම්බ පරිභෝජනය තියෙන්නේ. ඉතින් මේක තමයි සහල් නිෂ්පාදනය අපේ රටේ. 2025 අවුරුද්දේ යල සහ මහ කන්න දෙකේම අපේ රටේ කීරි සම්බ නිෂ්පාදනය තිබුණේ 7%කට අඩුයි. 6.2යි. සම්බ නිෂ්පාදනය තිබුණේ 5%යි. ඒ නිසා මේ කීරි සම්බත් නිෂ්පාදනයේ අඩුවක් වීම විසින් වෙළඳපොළ තුළ හිගයක් ඇති වුණා. ඉතින් අපි අවස්ථා දෙකක කීරි සම්බ ආදේශන GR11 සහ කිරිපොන්නි කියන සහල් වර්ග ගේන්න ආනයනය කරන්නත් අපිට දුන්නා. හැබැයි මේ දැන් මහ කන්න කපමින් ඉන්නේ 26යි. මහ කන්නේ අපේ වගාව හෙක්ටයාර් 78000 කීරි. 2025 අපි වගා කරලා තියෙන්නේ හෙක්ටයාර් 65000ක් පමණ. මේ අවුරුද්දේ අපේ මේ මහ කන්නේ විතරක් 78000ක් පවලා තියෙනවා. ඒ කියන්නේ 2025 කන්න දෙකේම ගත්ත කීරි සම්බ අස්වැන්න 2026 මහ කන්නේ අපි ගන්නවා. එතකොට කීරි සම්බවල හිගයක් තිබුණා. ඒ හිගේට උත්තරයක් ලෙස අපි වැවුවා. ඉතින් අපි කියන්නේ සහල් නිෂ්පාදනය ගත්තාම අපේ රටේ පාරිභෝජනයකට අවශ්‍ය නම් හාල් අපිට මෙට්‍රික් ටන් ලක්ෂ 8කට වැඩි සහල් නිෂ්පාදනයක් තියෙනවා.
හැබැයි කීරි සම්බවල අඩුවක් තිබුණා. ඒ අඩුව නිසා වෙළඳපොළ තුල අඩුව පවත්වාගෙන යාම වෙනුවෙන් මහමෝල් කරුවන් විශේෂයෙන් කීරි සම්බව මිලදී ගැනීම රැස් කිරීම කළා. ඒ හරහා කීරි සම්බවල මිලිහිලා කියලා තියෙනවා. මොකද අපි වෙළඳපොළෙන් දැන් වී ගන්න 120යි නාඩු, 130යි සම්බා, 140යි කීරි සම්බා. දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ කීරි සම්බා 170 විතර ගන්න අපිට කමක් නැහැ. 170 විතර කීරි සම්බා ගන්නවා. ඒක අරගෙන තමයි ඒගොල්ලෝ මේ මිලිහිලා දැමීම කරන්න හදන්නේ. හැබැයි මේ කන්නේ අස්වැන්න ගත්තොත් එහෙම රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් කීරි සම්බා අස්වැන්නක් අපිට තියෙනවා. ඉතින් ඒක හංගගෙන මිල වැඩි කියලා විකුණන එක හරහා තමයි මේ වැඩේ කරන්නේ. මොකද ඒගොල්ලෝ මේ හංගන්නේ පාරිභෝගික සේවා අධිකාරිය වටලන නිසා. කීරි සම්බවල සිල්ලර මිල 260යි. සම්බා 240යි. නාඩු 230යි. කැකුළු 220යි. හැබැයි අද ඔබ ගිහිල්ලා බලන්න වෙළඳපොලේ කැකුළු රුපියල් 200ට අඩුවෙන් අපි විකුණනවා. නාඩු 220ට අඩුවෙන් අපි විකුණනවා. පාලන මිලටත් අඩුවෙන් අපි විකුණනවා. ඒ අඩු වෙන්නේ මේ වෙළඳපොළ තුල අතිරික්ත සහල් නිෂ්පාදනයක් තියෙන නිසා. අතිරික්ත සහල් නිෂ්පාදනයක් තියෙන නිසා. 180ට කැකුළු සහල් තියෙනවා. රතු සුදු දෙකම 180ට 85ට. ඉතින් මේ කියන්නේ රුපියල් 45ක් අඩුවෙන් සහල් තියෙනවා. ඉතින් කීරි සම්බා උත්සව සමයේ සහ විශේෂයෙන් මේ හෝටල් වලට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මැදපන්තික සමාජයේ පරිභෝජන රටාවන් වෙනස් වෙලා දෙනවා. අපි කඳුරන් තියෙනවා. ඉතින් තවදුරටත් මේ මාෆියාව ක්‍රියාත්මක වීමේ ඉඩක් නැහැ. අපි හිතනවා 2026 මහා කන්නේ වී අස්වැන්න ආවම කීරි සම්බා හිගයක් එන්න විදියක් නැහැ. එනවා නම් එහෙම හිගයක් තවදුරටත් මහා කන්නේ අස්වැන්න අවසන් වූ පසු අපි ඒ පිළිබඳ තීරණයක් ගන්නවා. තුමා ඒ වගේම මේ විවිධ පාරිභෝගික නිෂ්පාදන සඳහා සංගම් පිහිටවගෙන දැන් ගෑස් පිළ වැඩි වෙච්ච ගමන් සංගමයක පුද්ගලයෙක් ඉදිරියට අවිල්ලා කියනවා අද මධ්‍යම රාත්‍රියේ සිට කෑම එක වැඩි කරනවා. මෙහෙම මේ සංගම් පිහිටවගෙන කරන්න පුළුවන් දම තුමා පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි කිරීම? නෑ ඇත්තටම සමහර සංගම් නෙමෙයි පුද්ගලයෝ කිව්වා වගේ. සංගම් කියලා බෝඩ් එකක් ගහන පුද්ගලයෙක් ඉදින් ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවා තමයි කරන්නේ. ඒ අපි කියන්න ඕනේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව තීන්දුව తీරන ගනිද්දී වෙළඳපොළ පිළිබඳව තීන්දුව తీරන ගන්න. කිව්වට සමහර බේකරි එහෙම ගණන් වැඩි කරන්නේ නෑ. කෑම සමහර ඒවා එහෙම වැඩි කරන්නේ නෑ. මොකද ඒගොල්ලෝ පාරිභෝගික එන්නේ නැතුව යනවා. හැබැයි මිල ඉහළ යාම වලදී සාධාරණ මිල වැඩි කිරීමකින් තොරව මිල වැඩි කරනවා නම් ඒ ගැන අපි බලනවා. මොකද අපි ඉස්සරහට අදහසක ඉන්නවා මේ එදිනෙදා කෙටි කෑමවලත් යම් මිල පරාසයන් නිකුත් කරන්න ඒ සඳහා වෙච්ච වෙළඳපොළ සමීක්ෂණයක් අපි කරමින් තියෙනවා. එළවලු කෑම එකක් කීයද? බිත්තර කෑම එකක් කීයද? මස් කෑම එකක් එළවලු 3ක් එක්ක මස් කෑම එකක් එළවලු 3ක් එක්ක බිත්තර කෑම එකක් එළවලු කෑම එකක් එළවලු 4ක් එක්ක මේ වගේ ප්‍රමාණයකට යන්න පුළුවන්. පැටිස් එකක් රෝල්ස් එකක් එළවලු රොටියක් බනිස් එකක් අර වියානක් නැත්නම් කිවුල බනිස් එකක් ටී බනිස් එක මේ වගේ මිල මේ ප්‍රොඩක්ෂන් කොස්ට් එකත් එක්ක හදලා අපි බේකරි හිමියන් සමග සාකච්ඡා කරනවා ආපනශාලා හිමියන් සාකච්ඡා කරලා මේ පිළිබඳව අපි ඉදිරියේදී මිල පරාසයන් නිකුත් කරන්න කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ මිල වැඩිවීම දැන් රුපියල් 108කින් මිල වැඩි වුණාම 150කින් කෑම එකක හරි මේ සෝටිස් එකයි මිල වැඩි කරන්න බෑනේ. ඒක සාධාරණ නෑ. ඒ නිසා අපි මේ පිළිබඳව ඉදිරියේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත තීන්දුව తీරන ගන්නවා. ඒ වගේම අපි ඔබට කියන්න ඕනේ පාරිභෝගික සේවා අධිකාරිය හැටියට ඔය සමහර සංගම් හැදෙන ඒවාට ගයිඩ්ලයින් නිකුත් කරනවා. සංගම් හැටියට බාර ගන්න හරි ජනතාවට අදහසක් කියන්න හරි යනකොට ඒවා සංගම් නම් පුද්ගලයන්ට අදහස් කියන්න බාධාවක් නැහැ. ඒ සංගම් වලටත් අපි ගයිඩ්ලයින් දෙන්න කියලා අදහසක් ඉන්නවා. මොකද පාරිභෝගිකයා සුරැකීමේ සංගම් කියලා හදාගත්තාම ඒතර පාරිභෝගිකයෝ ඉන්න ඕනේ. එහෙම නැතුව පුද්ගලයෝ නෙමෙයි ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේ පිළිබඳවත් ඉදිරියේදී අවධානය යොමු කරලා තියෙනවා. හරි එහෙනම් බොහොම ස්තුතියි විශේෂයෙන් ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය වෙනුවෙන් අද දවසේ අපි පවත්වපු මේ ජනමාධ්‍ය හමුවේදී දක්වපු අදහස් අපි ඔබ හරහා පාරිභෝගිකයාට ගෙන යන්න පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් කරන ජනමාධ්‍යවේදීන් ලෙස ජනමාධ්‍ය ආයතන ලෙස ඔබට මේ පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් යුතුව අවශ්‍ය මැදිහත් වීම කරන්න ඔබ සිදු කරමින් තියෙන කාර්යභාරය අගය කරන ගමන් පාරිභෝගිකයාට අහිතකර දේවල් වෙළඳපොළට නිකුත් කරන්න ඒ සඳහා කරන ප්‍රචාරක දැන්වීම් වලදී පවා ඔබේ අවධානයත් යොමු කරන්න කියන ඉල්ලීමක් කරන ගමන් අද දවසේ මේ ජනමාධ්‍ය හමුවට සහභාගී වීම පිළිබඳව ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපි ජනමාධ්‍ය හමුව නවත්වනවා. බොහොම ස්තුතියි.